මොකද වෙන්නේ සෙට් එක long time no see නේ මේකයි සීන් එක අද මචන් තියෙන්නේ මේම් රියැක්ට් වීඩියෝ ගන්න මේ වීඩියෝ රියැක්ට් එක හරිද අද බලමු ඩුක්කලාගේ වීඩියෝ සෙට් එක එහෙනම් අපි යන් වීඩියෝ එකට හෙලෝ බබා ඕ කියන්න මේ තාත්තා මේ කසාදර කැමැත්ත දුන්නා මොකා තාත්ත කැමැත්ත දුන්නා පුදුමයි මාත් කැරීසිකනට කොහොම තාත්ත කැමති කරගත්තේ තාත්තමෙන් ඒව කොල්ල මොකද කරන්න කියලා ඔයා කිව්වද ම වැලිගන්න යනවා කියලා නෑනේ නෑ නෑනේ මං කිව්වා කොල්ලා බඩර පයින් ගන්නවා කියලා මොකා අපි මාස අතර පාකින් හම්බුනින් නෑනේ ළමයි හෙට උදේ රැස්වීම කරන්නේ කවුද කවුරුහරි බාර ගන්නවද? මම කියන්නේ මේ සර් ආනම පයින් ඉන්නේ කවුද කියලා බයිසිකල් වල ලිස්ට් එකේ නම් දාන්න අපි නම් ඉස්සෝ මේ අතුස්ස මට්ටක් ගාලා මම තරිඳු මේ ගිය හදේ කතාව කරා නේද? කමක් නෑ නං ආසාවනේ නම් මෙහෙට කතාව කරන්නකෝ මොකද මාතෘකාවක් කියන දේවල් කතාව පාඩම් කරන් ඉන්න තරුවේ නං ඈ ආදී නම් මම ඒක නම දාන්න ගන්න ඔය හම්බුනේ බයිසිකලේ මොකක් හිත හිරි වැටුණාද හලෝ who speaking හෙලෝ මේ මම මේ 69 රූමෙන් කතා කරන්නේ මේ කවුරු හරි ඉක්මනට මේ රූම් එකට එවනවද මේ මගේ වයිෆ් මේ මාත් එක්ක මේ රණ්ඩු වෙලා මේ ජනෙලෙන් එළියට පයින්න හදනවානේ මේ ඉක්මනට කවුරු හරි එවනවද මේකට ඒක මේ අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ මාත්‍යා. ඒක ඔයාලා මේ පෞද්ගල ප්‍රශ්නයක් නේ. ඒ හින්දා අපිට ඒකට මේ මැදිහත් වෙන්න බෑ. පඬිතුකම් කතා කරන්න බෑ ගෑණිය මෙන්න මේ ජඩේල ඇරෙන්නේ. අනික අපේ ප්‍රශ්නයක් නෙවෙයි බුල ප්‍රශ්නයක් නේ. හිත හිරි වැටුණාද දැන් ළමයි බලන්න අද කතා කරන්නේ පරිසරය ගැනනේ. දැන් පොල් ගහ ගත්තම පොල් ගහෙන් අපිට දෙනවා පොල් ගෙඩි දෙනවා පොල් තෙල් පරාල ඔය දේවල් දෙනවානේ. දැන් කසුම් කියන්න බලන්න ඒ වගේම දැන් අපි කුකුල්ලෝ ඉන්නවනේ කුකුල් කොටු වලින් අපිට මොනවද දෙන්නේ කුකුලෝ දෙන්නේ බිත්තර නේද දීජා බිත්තර හරිනේ අද මේ ළමයින්ට ඇහෙන්න දැන් කසුම් කියන්න බලන්න තව ඉන්නවා එළදෙන්නු ඉන්නවනේ එළදෙන්නු අපිට මොනවද දෙන්නේ ගිතර වැඩද දීජා හිත හිරි වැටුණාද ඇඩෙට්ටම දීලා ඒක නං කුසිය කිසිම දෙයක් නෑ හාල් නෑ පොල් නෑ ගෑස් දිනවල අඩුවෙන්ට ඒවත් නෑනේ පොඩි උන්ට අඩුම තරමේ කිරි පිටි කවන්නේ දැන් මොනවද හවස කන්නේ හවස පාන් ගෙනුවා පාන් වෙනුවට කන්න වෙන්නේ අහවල් එක තමයි 4-5 දෙනාට බෙදාගන්න මොනවද කන්න දින මිනිස්සු මට කසාජ ජීවිතේට ආරාධනා කළේ ඔබයි මේ කිසිසේත්ම මා විසින් නිර්මාණය කරන ලද අරුත් දෙයක් නොවේ මම දිවිහිමියෙන් කැපවෙමි තෙරුවන් සරණයි හිරි වැටුණාද තමුසේ දැන් ඔය සිද්ධිය ඇසින් දුටුවද අද වෙන්නේ මචං එතකොට දැන් තමුසේ කොහොමද ස්ථානෙට ගියේ කොහමද කොල්ලා සාමාන්‍ය විදිහට ගියා නෝමල් කෙල්ලත් නෑ සාමාන්‍ය ඔය විදින විදිහට ගියා මම ඉතින් මුන් දෙන්නේ හොරේ අල්ලගන්න බෑ මං ඉතින් මෙහෙම හොරෙන් ගියා දැන් ඔය සිද්ධිය වුණාට පස්සේ ඔය දැරිවි ආපහු ආවේ කොහමද ඒ දැරිවි ආවේ ඇතර ලැජ්ජයිස ඒ දැරිවි මේ විදිහට මොකක් කියලාද දන්නේ නැස ඔය විදිහට තමයි කොල්ලා ඒ ඇවිදින විදිහින් කියන්න පුළුවන් කොල්ලා මාර පන්නේ සර් මෙහෙම දැන් එතකොට ඔය සිද්ධිය දැකපු තමුසේ කොහමද ආවේ කියනවා මට අන් ආවේ සර් ඒක මෙහෙම මොකද්ද මේ ඉස්තරෙන් ගැජට් එක ටිකක් බොනවද කොකා කෝලා නේද පිස්සුද මිනිස්සයෝ ඕවට ඇට දිරනවා අනික මේ අවුරුදු 30 ඇතුලේ මැරෙන්න ඕනේද බවගඩු ලෙෆ්ට් වුණාම හරි ආතල්ලේ ඔන්න ඔය විසික් කරලා දාපන් අරක්කෝ තියෙන්නේ අරක්කු කලින් කියන්න බෑ මිනිස්සයෝ බයිට් නෑ මට හිතයි කරන් ආයෙනම් බං උඹත් එක්ක නම් මලකයක් ගාවින්වත් යන්න දෙන්නේ නෑ බං ඇයි බං මම බීලා පිස්සුවත් කෙලියා පිස්සු
බයකෝ මල ගෙදර හැවනේ බන් නකුළු කුද්දාගෙන. උඹට ඕපි ගහන්න කවුරුත් නැහැ කියලා වල වටේ පිටේ ඉන්නේ උන්ට කූද්දලා නිදියන් ඉන්නේ උන් මහපාන්තර නැගිට්ටෙවනේ බා. ඉතින් ඒකේ අවුලක් නැහැනේ බා. මේ නිදියන් ඉන්න එකෙක් දෙන්නෙක් මේ හැරවක ලෝමියක් ගහන්න. මොකක්ද ඒකේ දෙන අවුල? නෑ බා. ඒකේ කිසිම අවුලක් නැහැ. ඔබ බං අර මැරලා හිටපකාර ගැව්වනේ මම වතුර බාල්දියක් නැගිටපන් කියලා. ඉතින් හිටපෙව් වට කරන් ගැව්වා. බොත් කරේ තියා උත් වේදරාවේ. අත් දෙක බඳගනි. කොට හිනාවයක්. ඒක සුපිරි. උඩ උඩවත් බලන්න. අස්තර බලයෙන් පොට. මේ ඔබ මට ෆොටෝ ගන්න ඉදී කියා දෙන්න බා. ගාරුන්න ගම් පොට්ට. ඒක මරු. ඉනාගංග වැඩි. ඒක මරු ආ. මේ මල පොට්ට දාලානේ. මල. ඒක මරු. සුපිරි. ඔබ මගේ ෆොටෝ ගත්තට වඩා උදේට මම ගත්තා. වර පෙන්නන්න. සුපිරි ගත්ත ෆොටෝ ටික. ආයි. සුපිරිට අරගෙන ෆොටෝ ටික. මැද සෙට් එකේ තෙල් ඇවිල්ලා තියෙන්නේ. ඉක්මනට ගිහින් ගාව වරේ. ටෙලිවිෂන් එක කාලේ මචං. කට්ටි යනවා. ටක් ගාලා ඵලය. හරි කීයට හරි ඉතලා මං තෙල් ටික ගහන් එන්නම්කෝ. 2 hours later. උඩගමු ආශිර්වාද බෝධි තාත්තේ කෝ බයික් එකේ පැච් එකක් ගියාද? පැත් තමයි කිලෝමීටර් 4ක බෝලෙන් මේ හිටියේ. මට ඉස්සරහට මෙමුයි පිටිපස්සේ මෙමුයි බයික් එක වදලා සෙට් එක ගාවට යනකොට මේක විතරයි ඉතුරුනේ. ඔබ මයි රිපෝසුලි ගාවද? මේ කෑවත් රිපෝස් නෑ දැක්කෙත් නෑ. ආන්නේ පලයන් යන්න බොරු කියන්නත් දෙනවා. කොහොමද ඉතින් අම්මා කියනත් ඔබ හදා ගන්න ගත්තේ උන් කියලා. උන්ගෙන් අහලා වැඩක් නැහැ. පිටින් ඉන්නේ උන් ගිය තුල දාගත්තා ඔහොම තමයි වෙන්නේ. අපිට දින කැමන්නේ තියෙනවා. පිටේ එක. අනේ ඵලයන් බයි යන්න උඹලගේ කාලේ කන්න ඉස්සල්ලාම ඉපදුනාම ළමයි හදන්නත් එපා වෙනවනේ. මේකින් ඉතින් ළමයි පිටින් ගන්නවා. හිත හිරි වැටු. එහෙනම් අදට සමාප්ත කරන්නයි යන්නේ වීඩියෝ පටය. පල්ලෙහා පැත්තේ නිකන් subscribe කියලා එකක් තියෙනවා නම් ඒක ඔබ යන්න. මේ එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye bye.